දරුවෝ කියලා කියන්නේ එයාලගේ හැඟීම් ප්‍රකාශ කරන්නේ ඉගෙන ගනිමින් ඉන්න පිරිසක්නේ. අන්න ඒ හින්දාම අපි හිතුවා අද පොඩ්ඩංග ලෝකයෙන් වෙනස් මාතෘකාවක් ඔස්සේ ඔබේ පුංචි පොඩිත්ත ගැන දැනුවත් කරන්න දෙමව්පියෝ ඔබට මොන වගේද දරුවා පිළිබඳ අවදානම් තියෙන සහ දරුවා පිළිබඳව අපි සැලකිලිමත් විය යුත්තේ මොන වගේ කන්නු කාන්නාද කියන පිළිබඳව. පෙරපාසල් අවධිය කියන්නේ හරි සුවිශේෂී අවධියක්නේ. ඒ අවධිය තුලදී දැන් සමහර අවස්ථාවලදී අපි පෙරපාසල් වල දැකලා තියෙන සමහර දරුවන්ට විවිධාකාර වෙනස්කම් තියෙන දරුවන්ට තරහ යනවා, සමහර දරුවෝ අනිත් දරුවන්ට ගහනවා. අපි විවිධාකාර වෙනස් වීම දකිනවා. ඒ වෙනස් වීම ඇතුලේ කොහොමද දරුවන්ගේ මේ වෙනස් වීම අපි හඳුනාගන්නේ? එහෙම නැත්නම් දරුවා යම්කිසි දරුවෙක් නිතරම නියපොතු කනවා නම්, එහෙම නැත්නම් දරුවෙක්ට නිතරම තරහ යනවා නම්, දරුවෝ අඬනවා නම්, නැත්නම් ඇඟිලි උරාපනවා නම්, මේ වගේ විවිධාකාර හැසිරීම් මත අපි දරුවන්ට ඔය දේ කරන්න එපා කියලා අපි කියනවා නම්, එහෙම නැත්නම් අපි දරුවට දඬුවම් කරනවා නම්, සමහර වෙලාවට ඒක සුදුසු ක්‍රමයක් කියලා ඔබ විශ්වාස කරනවද? එහෙම නැත්නම් අපි කල යුත්තේ ඒ දරුවන්ගේ හැඟීම් තේරුම් අරගෙන ඒකට නිසියාකාර පිළියම් සෙවීම නේද? අන්නේ පිළියම් සෙවීමට පෙරපාසල් ගුරුවරියකටත් මහා විශාල වගකීමක් තියෙනවා. ඇගේ භූමිකාවත් මව හා සමාන භූමිකාවක් ඇයට පෙරපාසල තුලදී දරුවා Taman ළඟ සිටින කාලය තුලදී ඇයට ගත කරන්න සිද්ධ වෙනවා. දරුවා හොඳින් තේරුම් ගන්න. ඉතින් ඒ නිසා අද අපි වැඩසටහන ඔස්සේ මේ මාතෘකාව ඔස්සේ දරුවාගේ විවිධාකාර හැසිරීම් මත පෙරපාසල් ගුරුවරියෙක්ට දරුවව තේරුම් ගන්න සහ දරුවට මොන ආකාරයෙන්ද අපි සලකන්න ඕනි කියන කරුණු කාරණා අද ඔබ දැනුවත් කරන්න හිතුවා. මේ හැසිරීම් කොයි ආකාරයෙන්ද? ඒ හැසිරීම් ඇති වෙන්න මොන හේතු නිසාද කියන පිළිබඳවත් ඔබව අද වැඩසටහන ඔස්සේ අපි දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව ඔබට හරියාකාර ඔබේ පුංචි පොඩිත්තා ගැන මේ ප්‍රශ්නෙන් ඔබ පෙනෙන මවක් නම් පියෙක් නම් ඔබට අද පුළුවන් වැඩසටහන ඔස්සේ මේ පිළිබඳව නිසියාකාරව දැනගන්න මොකද්ද මේකට හේතුව වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඔබට හරියාකාර පිළිතුරු සපය ගන්න. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මාකොළ ස්මාර්ට් කිඩ්ස් පෙරපාසලේ විදුහල්පතිනිය වන හිරාන්‍යා චතුරානි කබ්‍රාල් මහත්මිය. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන් හිමාෂා. දැන් හිරාන්‍යා මහත්මිය අපි පෙරපාසල් පිළිබඳව කතා කරනකොට අපි වැඩසටහන් වල අපි කතා කරන පෙරපාසල කියන්නේ මොන වගේ දෙයක්ද කියන පිළිබඳව අපි කතා කරා. හැබැයි අපි අද අපි පෙරපාසල් ගත වෙන දරුවෙක් තුළ එයාගේ විවිධාකාර හැසිරීම් අපි දකින්න ලැබෙනවා. ඇත්තටම අර අපි මම කලින් සඳහන් කළා වගේ අපි බොහෝ වෙලාවට පෙරපාසල් වල දකිනවා දරුවන්ට හරි ඉක්මනට කේන්ති යනවා, දරුවෝ නැත්තම් දරුවෝ සමහර දරුවන්ට ඉන්න දෙන්නේ නැහැ, ගහනවා, රණ්ඩු කරනවා. මේ වගේ දේවල් මත මේ හේතුන් මත මම ඔබතුමීගෙන් අහන්න කැමතියි. ඇයි දරුවෙක් එවැනි තත්යකට පත් වෙන සහ මොන වගේ හේතුන් මතද එහෙම දෙයක් සිද්ධ වෙන්නේ? ඔව් විමර්ශා, ඒක දැන් ඇත්තටම මොන්ටිසෝරි දරුවෙක් කියලා කියන්නේ අවුරුදු 3ත් 5ත් අතර වයස් සීමාවල සිටින දරුවන්. ඒතර ඒ දරුවන්ට ගේ ශබ්දකෝෂයේ ලොකු වාග්මාලාවක් නැහැ. පොඩි සීමිත වචන ප්‍රමාණයකින් තමයි එයාලගේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඒතර සමහර වෙලාවට ඔය ඇඟිලි උරාබන එක නැත්තම් කාව හරි සපා කන එක අපි කියන්නේ ඇග්‍රෙසිව් දරුවෙක් කියලා. ඒතර ඒ චර්යා රටාවන් දරුවන්ගෙන් ඉස්මතු වෙන්නේ එයාට තියෙන හැඟීමක් ප්‍රකාශ කරගන්න අපහසු අවස්ථාවලදී වෙන්න පුළුවන්. එතකොට ඒක ඇත්තටම අපිට නිකම්ම අතහැරලා දාන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ගුරුතුමියගේ තියෙන වගකීම තමයි දරුවා මොන අවස්ථාවකදීද සමහරවිට අම්මගෙන් වෙන් වෙලා එන අවස්ථාවේදී ආ ඇඟිලි උරාබනවා, නිකන් හුදෙකලා වෙන්න හදනවා, තව කෙනෙක්ට රිද්දන්න හදනවා, තල්ලු කරනවා, අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි ක්‍රියාකාරකමක් කරලා එයාට දැන් වෙහෙසටපත් වුනහම ආයි තව දෙයකට ඇඩ්ජස්ට් වෙනකොට මූව් වෙනකොට සමහර වෙලාවට ওই චර්යා රටාව පිළිබිඹු කරන්න පුළුවන්. ඒක හරියට ගුරුතුමිය හඳුන ගන්න ඕනේ. මොන වෙලාවෙදිද දරුවා මොන මේ හැසිරීම මොන අවස්ථාවකදීද ඔය විදිහට හැසිරෙන්නේ කියන එක ගුරුතුමිය නිවැරදිව හඳුනගත යුතුයි. හඳුනගෙන ගුරුතුමියටම තමයි පුළුවන් ක්‍රමක්‍රමයෙන් ඒ දේ දරුවගෙන් ඉවතට කියන්නේ අයින් කරලා දාන්න. හොඳයි. දැන් අපි සමහර වෙලාවට දැන් මම ඔබතුමිය දුන්න පිළිතුරත් එක්ක මම මෙහෙම අහන්න. දැන් සමහර අවස්ථාවලදී අපි පෙරපාසල් අවධිය තුලදීත් අපි දැකලා තියෙනවා මෙහෙම අපේ හිටපු යාළුවෝ දැකලා තියෙනවා. දැන් ওই ගොඩක් වෙලාවට මේ හිරණ්‍ය මහත්මිය දරුවන්ට කේන්ති යනවා. හරි ඉක්මනට කේන්ති යනවා. ඒ කේන්ති යන එක සමහර වෙලාවට දරුවෝ අනිත් දරුවොත් එක්ක රණ්ඩු කරන එක සමහරවිට ටීචර් කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන්න පුළුවන් ළමයි. එහෙම වෙන්නේ තමන් හැදෙන පරිසරයත් එක්කද එහෙම නැත්නම් තමන්ට තමන් දැන් මේ පෙරපාසල
පාසල තුර ජීවත් වෙන පරිසරයේ Tamanට නුහුරක් දැනෙච්ච නිසාද නැත්නම් ගෙදර පරිසරයේ ආభాසය නිසාද? ඔව් ඇත්තටම හිමාෂා දරුවෙක්ගේ දැන් අපි මනෝවිද්‍යානුකූලව බැලුවොත් දරුවෙක්ගේ පැවැත්මට එයාගේ ආර්ය සහ පරිසරය දෙකම බලපානවා. ආර්ය කියන්නේ දරුවා උපතින් ගේන දේවල්, ඒ කියන්නේ ඥාන වලින් දෙමව්පියන්ගෙන් හම්බෙන දේවල් දරුවට අම්මා තාත්තගේ ඥාන තියෙන්න පුළුවන්, ආච්චි සීයාගේ ඥාන තියෙන්න පුළුවන්. එතකොට දැන් පෞල් පසුබිම ඒ ඥාන වලින් දරුවට දැන් සමහර ලාවට මවක් පියෙක් ඉන්න පුළුවන් ඉක්මනින් කේන්ති යන ඒ වගේ. එතකොට අනිත් එක තමයි ආර්ය සහ පරිසරය. පරිසරය කියලා කියන්නේ දරුවා හැදී වැඩෙන පරිසරය. එතකොට දැන් සමහරලාට හරීම සංසුන් ගෙවල් වෙන්න පුළුවන් අම්මා තාත්තා. ඒ කියන්නේ ඔය අපි කියන්නේ naughty words කියනවා කියලා ළමයි. එහෙම කියන්නේ නැති දෙමව්පියෝ ගෙදර එහෙම කතාවක්වත් කියන්නේ වචනයක්වත් කියන්නේ දරුවට ඇහෙන්නව සලසන්න නැති වෙන්න පුළුවන්. නමුත් එයා ජීවත් වෙන පරිසරයේ වටපිටාව සමහරලාවට ඒ දැන් ලේන් එක වගේ ඉන්නවා නම් ඒ ලේන් එකේ තව ඔය ඉස්කෝලේ යන වයසේ දරුවෝ ඉන්නවා කියන්නකො පිරිමි ළමයිගේ දැන් පාසලක් ගත්තොත් එහෙම ඒ ළමයිගේ පාසල් වල ගොඩාක් ඒත් අපිට ඒව වළක්වන්න බැහැනේ දරුවෝ කතා කරන දේවල් ඒ කියන්නේ අලුතෙන් වචන ඉගෙන ගන්න එකට රූපවාහිනී දේවලුත් බරපානවා ඔය ටෙලිනාට්‍යත් ඒ වචන ඉගෙන ගත්තාම දරුවෝ කතා කරන ඉතින් අර පුංචි දරුවා කියන්නේ ගිරව වගේනේ ඇහෙන දේ කියනවා. ඉතින් ඒ වගේ එතකොට රණ්ඩු වෙන දෙයක් දිහා බලාගෙන ඉඳලා එයත් ඒක අනුකරණය කරන්න ගන්නවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවලදී සමහර වෙලාවට මේ දරුවන්ගේ ඔය වගේ හැසිරීම් දකින්න පුළුවන්. ඔය නෝටි වචන කියන දේවල්, ඔය ඇග්‍රසිව් ගතිය, ඉක්මනින් කේන්ති යන ගතිය, ඒ වගේ දේවල් ආර්ය සහ පරිසරය යන දෙකම බලපානවා දරුවෙකුට. හොඳයි. දැන් අර මම ඔබට මේ හැම වැඩසටහනකදීම කියන කතාව තමයි දරුවෙක්ට හොඳ පරිසරයක් දෙනවා නම් අම්මා තාත්තා හොඳට ජීවත් වෙනවා නම් දරුවෙක්ට සමහරවිට අනාගතයේ වෙන්න පුළුවන් දරුවෙක්ගේ ජීවිතේ එයාගේ හැසිරීම් හොඳ පුරුදු ගතිගුණ මේ හැම දෙයක්ම නිර්මාණය කරන්න ලොකුම වගකීම තියෙන දෙමව්පියන්ට. දෙමව්පියෝ තමයි ඒකේ මූලික අඩිතාලම දෙන්න ඕනේ දරුවෙක්ට කොයි විදිහටද දරුවෙක්ගේ පරිසරය නිර්මාණය කරන්නේ දරුවෙක්ට නිර්මාණය කියන්නේ දරුවෙක්ට හැදෙන්න වැඩෙන්න හොඳ පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම තියෙන දෙමව්පියන්ට. දැන් හිරාණ්‍ය මහත්මිය සමහර අවස්ථාවලදී අපිට දකින දෙයක් තමයි මේ පෙරපාසල් අවදී ඉන්න දරුවන්ට හරි කර අපි කතා කරා කේන්ති යනවා ඒ සම්බන්ධයෙන් කතා කරා. දැන් වෙනස් වීම සහිත දරුවෝ ඉන්නවනේ විවිධාකාර වෙනස් වීම සහිත දරුවෝ ඉන්නවා. එවැනි දරුවෙක්ව නිරීක්ෂණය කළා පෙරපාසල් ගුරුවරියක් කොයි ආකාරයෙන්ද ඒ දරුවට අවශ්‍ය විදියට හැඩගැහෙන සහ ඒ නිරීක්ෂණය කිරීමේ හැකියාව ගුරුවරයෙක්ට තියෙන්න ඕනේ. ඒ මොන වගේ ලක්ෂණ හරහාද? ඔව් දැන් අපි හිමාෂා මෙහෙම හිතමුකෝ දැන් අපේ පාසලට ආපු දරුවෙක් ඇඟිලි උරා බොනවා. ඒතර දැන් ඒ දරුවට දැන් ටීචර් කිව්වොත් පුතේ එපා ඇඟිල්ල කටේ දාන්න එපා ඇඟිලි උරන්න එපා එහෙම කියලා කිව්වට කියලා අතාරින්න බෑ. එතකොට ටීචර් බලන්න ඕනේ එයාටත් නොදැනෙන්න ඒ දේ මගහරින්න. ඒ කියන්නේ අපිට ඒකට උදාහරණයක් විදිහට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් දරුවා ඇඟිල්ල උරා බොනවා නම් ටීචර් දැන් හිතන්නකො මොකක් හරි ක්‍රියාකාරකමක යෙදී ඉන්නවා කියලා. එතකොට ටීචර්ට ඇවිල්ලා පුළුවන් දරුවගේ කතා නොකර කියන්නේ ඕක බොන්න එපා කරන්න එපා කියනට වැඩිය අත චුට්ටක් කටින් අරගෙන එයාගේ අතට බෝලයක් දෙනවා. නැත්නම් ක්ලේ එකක් දෙනවා. එහෙම නැත්නම් චෝක් එකක් දෙන පුතේ අපි දැන් මේක කරමු. එහෙම ඒතර එයාටත් නොදැනීම එයා දන්නේවත් නැහැ අරකයි අර වැලැක්කුවේ කියන එක. එයාටත් නොදැනීම එයා එතකොට අර ක්‍රියාවට නිරත වෙනවා. අත වෙන යම් දෙයකට ගෙනියනවා. ඒතර දරුවා දන්නේ නැහැ මේ ටීචර් මගේ අත ඇදලා අරගෙන මේකයි කළේ කියලා. දැන් එපා කිව්වොත් දැන් සමහරට පොඩි දරුවෝ ওই වයසේ දරුවෝ එපා කියන දේමනේ කරන්නේ. ඒ නිසා එපා කියනවට වැඩිය අර දේ තමයි උචිත. ගුරුවරයාගේ ඒක දක්ෂතාවයක් වෙන්න ඕනේ. දැන් මං කිව්වා වගේ දරුවෝ 20ක් ඉන්නවා ක්ලාස් එකකට S2යි තියෙන්නේ. S2කින් අර 20ක් බලන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ පෙරපාසල් ගුරුතුමිය තමයි ලොකුම කාර්යභාරයක් කරන්නේ දරුවෝ සම්බන්ධයෙන් මේ චූටි පැටව් වෙන්නේ. එක වසරේ ගුරුතුමියටවත් එච්චර ලොකු කාර්යභාරයක් නැහැ මං හිතන විදිහට. මොකද පෙරපාසලෙන් හැඩ ගැහිලා දරුවෝ එක වසරට යන්නේ. ඉතින් අර මුකුත්ම 6ක් 4ක් නොදන්න දරුවෝ තමයි පෙරපාසලට එන්නේ. ඒතර අර S2කින් අර ටීචර් දරුවෝ 20ම දිහා නිරීක්ෂණාත්මකව බැලීමෙන් දරුවගේ තියෙන ඔය වගේ පොඩි පොඩි අඩුපාඩුකම් දරුවගේ හඳුන ගන්න පුළුවන්. ඒකත් ඇත්තටම දක්ෂ ගුරුවරියක් වෙන්න ඕනේ. ඒ දක්ෂකම උඩ අපිට පුළුවන් ක්‍රමක්‍රමයෙන් දැන් දරුවෝ දෙන්නේ රණ්ඩු වෙනවා කියලා හිතන්නකෝ. එතකොට අපිට
ඒකත් එපා රණ්ඩු වෙන්න ගහ ගන්න එපා උතන එහෙම කියනවට වැඩිය එහෙම කිව්වොත් කොහොමත් එයාලට තවත් එන්නේ ටීචර්ත් එක්ක තරහක්. ඒකට කියනවට වැඩිය පුතේ අපි හොඳ යාළුවෝනේ ඒක නිසා ඔය වගේ දේවල් කරන්නේ නැහැ. යාළුවෝ වගේ දේවල් කරන්නේ නැහැ. මම හැමතිස්සෙම අපේ දැන් මගේ මොන්ටිසෝරි දරුවන්ට පාඩමක් අතරතුරදී මොකක් හරි ක්‍රියාකාරකමක් ඉවර වෙලා හැමතිස්සෙම කියන දෙයක් තමයි we are good friends. අන්න එහෙම කියද්දි අර ළමයින්ටත් ඒක නිතරම ඇහෙනකොට එයාලාට අර ගහගන්න හිතක් පහළ වෙන්නේ නැහැනේ. අර හොඳ දෙයක් නිතර ඔළුවට යනකොට ඒගොල්ලන්ගේත් මනස ඒ පැත්තටම නැඹුරු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් පුළුවන් ගුරුතුමියට මගහරව ගන්න ඒ වගේ දරුවන්ගේ ඇග්‍රෙසිව් ගති. දරුවන්ගේ වෙනස් වීම හරියාකාර ගුරුවරියක් යටතේ නැත්නම් එහෙම නැත්නම් අපි හරියාකාර පෙළ පාසලකට යොමු කරොත් එහෙම දරුවන්ට අර ඔබතුමිය කිව්වගේ විශාල කාර්යභාරයක් තියෙන අම්මා තාත්තගෙන් චුට්ටක් ඈත්ලා ඒ තමන් ළඟට එන පැය ගාන වෙන්න පුළුවන් පැය 3 වෙන්න පුළුවන් ලොකුම කාර්යභාරයක් තියෙන පෙළ පාසල් ගුරුතුමියට. මොකද එතුමියට තමයි මේ සමහරලාට කිසිම දෙයක් දන්නේ නැති පුංචි පැටව තමන් ළඟට ආවට පස්සේ තමන් පාසලකට යොමු කිරීමටත් පෙර තමන්ට මූලික අධ්‍යාපනය දීමේ ලොකු වගකීමක් තියෙනවා. දරුවන්ටගේ අනාගතය නිර්මාණය කරන්න, දරුවන්ට ආදරය දීලා, දරුවන්ට විශ්වාසය ගොඩනගාගෙන තමන් ළඟ ඉන්න සියලුම දරුවෝ තමන්ට කැමති වෙන විදිහට, තමන්ට ගැළපෙන විදිහට නිර්මාණය කරගන්න ලොකු කාර්යයක් තියෙන පෙරපාසල් ගුරුතුමියට. ඉතින් හැම පෙරපාසල් ගුරුතුමියකටම සාර්ථක ගුරුතුමියක් වෙන්න හම්බ වෙන්න. එහෙම නැත්නම් එයාලගේ තියෙන භූමිකාව හරි සාර්ථකව ඉෂ්ට කරන්න පුළුවන් වෙන්න කියන ප්‍රාර්ථනාවත් පොඩ්ඩන්ගේ ලෝකේ වැඩසටහන තුළින් මේ වෙනුවෙන් ඔබ ප්‍රාර්ථනා කරන ගමන් කෙටි විරාමයකට ගිහින් එන්න. බොහෝ කරුණු කාරණා මේ පිළිබඳව තියෙනවා. තවත් ඔබව දැනුවත් කරන්න කෙටි විරාමයකට ගිහින් එන්න. අද පොඩ්ඩන්ගේ ලෝකේ වැඩසටහන තුළින් අපි කතා කරන්නේ පෙරපාසල් දරුවන්ගේ විවිධාකාර හැසිරීම් මත කොයි ආකාරයෙන්ද පෙරපාසල් ගුරුතුමිය ක්‍රියා කරන්න ඕනේ, කොහොමද පෙරපාසල් ගුරුතුමියට මොන වගේ කාර්යභාරයක්ද තියෙන්නේ කියලා. මෙහෙම කතා කරනකොට හිරණ්‍ය මහත්මිය අපි දැකලා තියෙනවා නියපොතු කන ළමයි හරියට ඉන්නවනේ. දැන් අපි ඕක අම්මා තාත්තා කියනවා නියපොතු කන්න එපා, හොඳ නෑ, මේක නරක පුරුද්දක් කියලා කිව්වත් මේක සමහර වෙලාවට දරුවෝ අහන්නේ නැහැ. හැබැයි මේ තත්ත්වෙන්නේ නිතරම නියපොතු කනවා නම් මේ තත්ත්වය සමහරවිට ටීචර් කිව්වත් අම්මා තාත්තා කිව්වත් මේක අහන්නේ නැත්තම් ඒක දරුවගේ යම්කිසි ගැටලුවක්ද, එහෙම නැත්නම් දරුවට යම්කිසි ප්‍රශ්නයක් නිසාද මේ දේවල් ඇති වෙන්නේ? ඔව්, සමහර වෙලාවට හිමාංශා දරුවට මානසික ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එයාට කියා ගන්න බැරි දෙයක් මොකක් හරි හිර වෙලා තියෙනවා, ඒ නිසා එයා එහෙම දෙයක් කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාට පෙරපාසල නිකන් අනාරක්ෂිතයි වගේ දැනෙනවා නම් ඒත් ඒ විදිහට නියපොතු කායම ඒ වගේ දේවල් කරන්න පුළුවන්. කෙසේ වෙතත් දරුවෙකුට දැන් ඇත්තටම දැන් අම්මා දැන් සමහරවිට අම්මටත් වළක්ව ගන්න බැරි දේවල් ටීචර්ට ඇවිල්ලා කියන්නේ. ටීචර් මෙයා මෙහෙම කරනවා පොඩ්ඩක් කියන්න. ටීචර් කිව්වොත් අහනවා, එහෙම කියනවා. එතකොට මේ අපි කරන්නේ දැන් ඒක පොදුවේ දරුවන්ට. ඒ දරුවම ඉලක්ක කරලා අරගෙන පුතේ ඔයා නියපොතු කන්න එපා මෙහෙම වෙනවා කියලා කියන්නේ නැතුව දැන් මෝර්නින් ඇසෙම්බලි එක තියෙනවානේ. පොදුවේ දරුවන්ට අපි හැමෝටම කියනවා පුතේ නියපොතු කාපුවම මෙහෙම වෙන්නේ. ඔයාගේ නියපොතු බඩට ගිහිල්ලා ඊට පස්සේ ડોක්ටර් අංකල් ගාවට ගිහිල්ලා බඩ ඔපරේෂන් කරලා බඩ කපලා ඊට පස්සේ තමයි නියපොතු ටික එළියට ගන්න වෙන්නේ. එහෙම කියලා පොඩ්ඩක් අර බබාට ඒකේ තියෙන ආදීනව කියලා දෙනවා එයාගේ භාෂාවෙන්. එතකොට සමහර වෙලාවට ඒක දරුවෝ කියන දේ අහලා වැළකෙන්නත් පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා. එහෙමත් නැත්නම් දරුවන්ට ඒ වගේ දැන් මොකක් හරි මානසික ගැටලුවක් තියෙනවද කියලා දෙමව්පියොත් එක්ක සාකච්ඡා කරලා බලන්න පුළුවන්. ගෙදරත් එයා මේ විදිහද නැත්නම් ගෙදරදී කොහොමද එයාගේ රූටින් එක ඒ විදිහට පොඩ්ඩක් සාකච්ඡා කරලා බලලා මොකක් හරි මොනවා හරි වෙන මොකක් හරි ගෙදරදී මොනවා හරි තියෙන දෙයක් නිසාද කියන එක දෙමව්පියොත් එක්ක සාකච්ඡා කරලා බලලා ගුරුවරියට තේරුම් ගන්න පුළුවන්. හොඳයි. දැන් ගුරුවරියගේ කාර්යභාරය පිළිබඳව කතා කරනකොට සමහර අවස්ථාවලදී හිරන්නේ මහත්මයා දැන් දරුවන්ට දඩුවම් කරන්න වෙන අවස්ථා ඉන්නවා. දැන් පුංචි දරුවෝ කියලා නෑ දඟ කරනවානේ. එතකොට එවැනි අවස්ථාවලදී දැන් දරුවන්ට දඩුවම් කිරීම ටිකක් අපිට ධනාත්මක විදිහට කරන්න පුළුවන්. දැන් අපිට දරුවට ගහනවා බයිනවා කියන එක අපිට යාට
අපිට ඩිරෙක්ට් යාට කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථාවලදී එයාට අපිට යම්කිසි ක්‍රියාකාරකමක් මගේ එහෙම නැත්නම් අපිට ක්‍රීඩාවක් මගේ හරි ධනාත්මක විදිහට දරුවන්ට දඬුවම් කරන්න පුළුවන්. ඒ පිළිබඳව අපි සඳහන් කරමු. ඔව් හිමාෂා, දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් අම්මා කෙනෙක් හැටියට මම මගේ දරුවන්ටත් ගහනවට අකමැති කෙනෙක්. ගහනවා කියන එක ඇත්තටම රිදෙනවා කියන එක ගත්තොත් අපි වුණත් ඕනම මිනිස්සෙක් සතෙක් පවා දැන් සතෙකුට වුණත් ගල් කැටයක් ගන්න පාත් වෙච්ච හැටි උදුවනවනේ බල්ලෙක් ගත්තොත් එහෙම නිඋදුවනවා ඈතට. ඒ කියන්නේ අර රිදෙනවා කියන එක දරා ගන්න බෑ. අපිට වුණත් එහෙමනේ. කවුරු හරි අපිට රිද්දුවොත් අපිට ඒක දරා ගන්න බෑ. හැමතිස්සෙම ගුරුවරියත් හිතන්න ඕනේ ගුරුවරිය විතර නෙමෙයි ඕනම කෙනෙක් කව කෙනෙකුට අපි දරුවන්ටත් කියන්නේ එකයි පුතේ ඔයා සතෙකුට රිද්දන්න කලින් ඔයාටත් වුණාම ඔයාට රිදෙනව නේද? ඒ විදිහට තමයි ඒ සතාටත් රිදෙන්නේ කියන එක දරුවට පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒ වගේ දඬුවම කියන දේ මෙහෙමයි. දැන් ඉස්සර හිටපු දරුවන්ට වැඩිය මේ ජෙනරේෂන් එක දැන් මේ ඇල්ෆා ජෙනරේෂන් එකනේ ඇත්තටම ගොඩක් දරුවෝ දැන් පාසලේ දරුවෝ ගත්තොත් එහෙම අර දියෙන් ගොඩට දාපු මාළු වගේ ඕන වෙලාවක ගහනවා දඟලන එකම තමයි කරන්නේ. නමුත් ඔය වයස දරුවන්ගේ මේ වයස කියන්නේ කොහොමද දඟලන වයස. අලින්ටයි ළමයින්ටයි නිකන් ඉන්න බෑ කියනවනේ. ඉතින් ඒ දඟලන වයස දැන් පාසලක් ගත්තොත් දැන් ඔය වයසක දරුවෙක් ඩෙස්ක් එකක මේ පුටුවක ඉඳගෙන සන්නියමකින් යුතුව ඉන්නවා කියන එක මම නම් හිතන්නේ මොනම පෙරපාසලකවත් තියෙනවා කියලා. ගෝසාව, ශබ්දය ඒක අනිවාර්යයෙන්ම පෙරපාසලක තියෙනවා. පෙරපාසලක විතර නෙමේ ප්‍රයිමරි ක්ලාසස් වලත් ඒක තියෙනවා. 1-5 දක්වා මේ ද්විතීයික ඉස්කෝලවල වලත් ඒක තියෙනවා. ප්‍රාථමික ඉස්කෝලවල වලත් තියෙනවා. ඉතින් මේ දැන් අපිට දරුවෙක් ඔය දඟලන එක මේ දඟලනවා කියලා දඬුවම් කළොත් නෑ ඉඳගෙන ඉන්න ඕනේ එහෙම කියලා අපි පනිෂ් කරනවා කියන්නේ ඒ දරුවව හකුලනවා කියන්නේ එයාගේ තියෙන ශක්තිය පිට කරන්න අපි දෙන්නේ නැහැ දරුවට. ඉතින් ශක්තිය පිට කරගන්න බැරිව ඒ දරුවට යම්කිසි කෙනෙක් එයාට අත් හදා බැලීම් කරන්න දැන් සමහර වෙලාවට හරි කැමති යාළුවොත් එක්ක මේගොල්ලෝ එකට ඉන්න. මොකද ගෙදරදී යාළුවෝ හම්බෙන්නේ නැහැනේ. යාළුවෝ හම්බෙන්නේ මේ පරිසරේ මේ පැය තුනේදී. ඉතින් ක්‍රියාකාරකමක් ඉවර වෙච්ච හැටි මෙයාලා බලන්නේ එක්ක කිරිකිරි බෝලේ කරනවා නැත්නම් යාළුවොත් එක්ක ගිහින් කතා කරනවා. ඉතින් අපි ඒක දඬුවමක් දීලා වළක්ව ගන්න එක මං හිතන්නේ නැහැ හොඳ දෙයක් කියලා. නමුත් දඬුවම් කරන්න වෙන අවස්ථාවලුත් තියෙනවා. දැන් සමහරවිට සීමාව ඉක්මවා යන වෙලාවලකදී ඒක පාලනය කරගන්න ඕනේ. ඒත් අර ලොකුවට ශාරීරික දඬුවම් දීලා නෙමේ වචනයෙන්ම තමයි ගුරුවරයා ඒක පාලනය කරගන්න ඕනේ. ඇත්තටම දැන් පෙර පාසලක වේවැලක්වත් භාවිතා කරන්න බෑ. ඒක නීතියනුත් තහනම්. ඇත්තටම දැන් කුඩා දරුවෙකුට ගහනවා කියන එක තහනම්. ඇත්තටම ගහලා දරුවෙක්ව හදන එකට වැඩිය දරුවෙක් ගහනවා කියන්නේ මානසිකව වැටෙනවා. එයාට පරිසරයම එපා වෙනවා. ඉගෙනීමම එපා වෙනවා. ගහලා දරුවෙක් හදනවට වැඩිය පුළුවන් තරම් වචනයෙන් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් ගුරුතුමියට ඒක තමයි මම හිතන්නේ ලොකුම දක්ෂතාවය කියලා. ගුරුතුමියකට පෙර පාසල ගුරුතුමියකට විශේෂයෙන්ම දරුවෙක් තේරුම් ගැනීමේ ලොකු දක්ෂතාවයක් තියෙනවනේ සහ ඇයට පළපුරුද්දක් තියෙනවනේ. එතුමිය තමයි දරුවෙක්ගේ ජීවිතයට මූලික අඩිතාලම දාන්නේ. පුංචි දරුවෙක්ගේ ජීවිතේ අනාගතය ඉස්සෙල්ලාම දකින්නේ එතුමිය. ඉතින් එතුමිය හරියාකාර දරුවෙක්ට මඟ පෙන්වීම දුන්නොත් තමයි ඇගේ හෝ ඔහුගේ ජීවිතේ හරි ශක්තිමත් කරන්න ශක්තිය හම්බ වෙන්නේ මූලික පදනම ශක්තිමත් වුණොත්. ඉතින් මේ හිරණ්‍ය මහත්මිය අපි දරුවහු පිළිබඳව යහපත් පුරුදු ඇති කරන්න දරුවෙක් සමාජගත වෙන්නේ ඉස්සෙල්ලාම පාසල කියන පෙර පාසල තුනේ. මේ පෙර පාසල කියන අවධිය තුළදී දරුවෙක්ගේ යහපත් හැසිරීම හොඳ පුරුදු කියන දේවල් අපි ඇති කරන්න නම් අපි මොන වගේ ක්‍රියාකාරකම්ද දරුවන්ට කරන්න ඕනේ සහ ගුරුතුමියක් විදිහට ඔබ දෙමව්පියන්ට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? ඔව් හොඳ පුරුදු කියන්නේ හිමාෂා මේ දරුවෝ කියන්නේ ඇත්තටම තාම මෙයාලගේ හිතවල ඔය ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ලොකු මිනිස්සුන්ගේ වගේ එහෙම පළපැදියම් වෙලා නැහැනේ. ඒ මේ දරුවන්ව ඉක්මනින් වෙනස් කරන්න පුළුවන්. එහෙම හිතේ මොකක් හරි දෙයක් කා ගැන හරි යාළුවෙක් ගැන මොකක් හරි එහෙම දෙයක් තිබුණත් වචනයෙන් මේක වෙනස් කරන්න පුළුවන්. දැන් මගේ මොන්ටිසෝරි එකේදී ඇසෙම්බලි එකේදී මම දරුවන්ට දැන් ඇත්තටම අධ්‍යාපනය විතරක් නෙමෙයි දරුවෙක්ව දෙන්න ඕනේ. අධ්‍යාපනයට වැඩිය ආධ්‍යාත්මික පැත්තත් දරුවෙකුට දෙන්න ඕනේ. දරුවෙක්ව හොඳ මගට ගන්න නම් හොඳ පුරවැසියෙක් අපි අනාගතයට බිහි කරන්න නම්
මම හැමදාම දැන් මම බෞද්ධ ආගමිකයෙක්. මම හැමදාම දරුවන්ට පන්සිල් ගන්නවා. දැන් මෙයාලා මගේ මොන්ටිසෝරියේ දරුවෝ පන්සිල් හොඳටම පාඩම්. කියන්නේ පෑන් පූජා කරන ගාථා පවා දන්නවා. ඒ ගාථා පවා මම කියනවා. දෙමාපියෝ හරීම ඒකට හරි කැමතියි. මොකද දරුවෝ කවි කියනවා වගේ කියනවා, ගෙදර ගිහලා පන්සිල් කියන්නේ. සින්දු කියනවා වගේ කියනවා. නිතරම කටේ තියෙනවා. ඉතින් ඇත්තටම දරුවෙක්ට හොඳ නරක කියන දේ කියලා දෙන්න පුළුවන්. දැන් දෙමාපියෝ කියන දේ වැඩි අහන්න නැති වෙන්න පුළුවන්. ගුරුතුමියට හොඳ නරක කියා දෙන්න පුළුවන්. දැන් මෙයාලා අපි හිතුවට තාම චූටි මේ ළමයිට අප්පා ආය දිව්‍ය ලෝකේ කියන දේ තේරෙන්නේ නැහැ කියලා. නෑ තේරෙනවා. ඒක තේරෙන භාෂාවෙන් කියලා දෙන්න ඕනේ. දැන් මම දරුවන්ට කියලා දීලා තියෙන පුතේ වැරදි වැඩ කළොත් ඔයාලා අපාය යන්නේ. අපාය මෙන්න මේ වගේ තැනක්. අපාය කියලා දෙයක් තියෙනවා. මේ විදිහට කටු ගහේ නගනවා, ලේ පෙරාගෙන ඉන්න වෙනවා. ඒක නිසා සතෙක්වවත් මරන්න එපා. වැරදි වැඩ කරන්න එපා. දිව්‍ය ලෝකෙ මේ වගේ. දිව්‍ය ලෝකෙ දැන් අපායේ තියෙන පොළවේ යට, දිව්‍ය ලෝකෙ තියෙන අහස උඩ. ඒතර දිව්‍ය ලෝකෙ මෙහෙමයි. සුවඳයි, මල් සුවඳයි. ඉතින් මෙයාලා අර හරියට ආසයි වගේ දේවල් කියනකොට දැන් රස කෑම තියෙනවා. ඒ වගේ දේවල් කියනකොට හරි ආසයි. දැන් නිතරම ඔකම කියලා වැරදි වැඩක් කරපු හැටි මං අහන්නේ උඩටද යන්න ඕනේ යටටද යන්න ඕනේ. ඒතර මෙයාලා කියනවා යටට යන්නේ නැහැ උඩට අපි යන්නේ. අන්න ඒ වගේ දරුවන්ව පුළුවන් වචනයෙන්ම වෙනස් කරන්න. හොඳ පැත්තට ගන්න පුළුවන් නරක පැත්තට ගන්න පුළුවන්. ඒ දෙකම තියෙන ගුරුවරියගේ. ගුරුවරින්ට දැවැන්ත කාර්යභාරයක් තියෙනවා සහ ගුරුවරිය කියන්නේ මොන වගේ කාර්යභාරයක්ද? පෙරපාසල් ගුරුවරිය ගත්තාම ඇගේ කාර්යභාරය අති මහත්. ඒ නිසා තමයි අපි මේ මාතෘකාව ඔස්සේ ඔබව දැනුවත් කරන්නද හිතුවේ. ඇත්තටම හිරාණ්‍ය මහත්මිය අපි දරුවෙක් පිළිබඳව කතා කරනකොට දරුවෙක්ගේ මේ යම්කිසි හැසිරීමක් තියෙනවා නම් දෙමව්පියෝ දැනගත යුතු හැසිරීමක් තියෙනවා නම් අපි හිතනවා මේ ඇඟිලි උරාපීම එහෙම නැත්නම් විතර කේන්ති යාම අනිත් දරුවෝ සපා කෑම මේ වගේ විවිධාකාර හේතුන් මත දරුවන්ගේ හැසිරීම වෙනස් වෙනවනේ. ඒ හැසිරීම වෙනස් වීම පිළිබඳව යම්කිසි හේතුවක් තියෙන්න පුළුවන් කියලා ඔබතුමිය සඳහන් කරා. හැබැයි අපි මේ පිළිබඳව කියමු කොහොමද දෙමව්පියෝ ආදර්ශමත් වෙන්නේ? මේ පෙරපාසල් යන වයසේ දරුවෝ ඉස්සරහ කොහොමද දෙමව්පියන්ගේ ගතිගුණ මොන ආකාරයෙන්ද ආදර්ශමත් යුත්තේ කියලා? ඔව් ඇත්තටම හිමාෂා දෙමව්පියවත් දන්නේ නැහැ. දැන් මං කිව්වා වගේ මේ දරුවෝ ගිරව් වගේනේ. ගෙදර වෙන සියලුම දේවල් පාසලට ඇවිල්ලා කියනවා. සමහරලාට කියනවා අද අපේ අම්මයි තාත්තයි රණ්ඩු වුණා, අම්මා තාත්තට බැන්නා. ඒ විදිහට එහෙම ඇවිල්ලා කියනවා. දැන් දෙමව්පියෝ දන්නෙත් නැහැ ඒවා. ඉතින් ඇත්තටම මේ දැන් හිතන්න එපා දෙමව්පියෝ තාම දරුවට තේරෙන්නේ නැහැ, තාම චූටි කියලා නෑ. එයාට හොඳට දේවල් තේරෙනවා. හොඳට දෙයක් ග්‍රහණය කරගන්න පුළුවන්. වෙනස් දෙයක් නම් මොකද කුතුහලයේ තියෙන අවධියක් නෙමෙයි අවධිය. ඒතර කුතුහලය කියන්නේ එයා හැමදේම හොයලා බලනවා. හැම දෙයක්ම දැන් හිතන්නකෝ ටීචර් අලුත් කරාඹු දෙකක් දාන් ආවොත් ළඟට ඇවිල්ලා කියනවා ටීචර් ඊයේ දාන් හිටියේ ඕක නෙවෙයි නේද? අද අලුත් දෙකක් නේද? ඉතින් ඒ වගේ මෙයාලට හොඳට මතකෙ තියෙනවා. ඉතින් ඒ වගේ දැන් දෙමව්පියෝ හිතන්නේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා දරුවන්ට. නමුත් නැහැ හොඳට දේවල් දකිනවා මේගොල්ලෝ හොඳට දේවල් ග්‍රහණය කරගන්නවා බලනවා හොඳට. ඒක නිසා දෙමව්පියෝ වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ දරුවන් සමග ගනුදෙනු කරද්දී. හිතන්න එපා තමන්ගේ ගෙදර ඉන්න දරුවා ඇත්තටම ගිරවෙක්. දැන් ඉස්කෝලේට ඇවිත් කියනවා වගේම තමයි සමාජයේ කොහේ හරි ගිහිල්ලා දරුවෝ කියන්න පුළුවන් ගෙදර වෙන දේවල්. ඉතින් ඇත්තටම අර දෙමව්පියෝ ගොඩාක් පරීක්ෂාකාරී වෙන්න ඕනේ. ওই වයසේ දරුවෙක් ගෙදර ඉන්නකොට හැසිරීම ඒ වගේම කතාව වචනයෙන් පවා ගොඩාක් පරීක්ෂාකාරී වෙන්න ඕනේ. එහෙනම් අම්මේ තාත්තේ ඔබට ලොකු වගකීමක් වෙනවා. ඔබේ ආදර්ශයේ මත තමයි දරුවෙක් නිර්මාණය වෙන්නේ. සහ දරුවෙක්ට පෙරපාසල් ගුරුවරිය කියන හොඳ අත්දැකීමක්. මොකද එයාගේ හෝ ඔහුගේ ජීවිතේ ගොඩනගන්න පුළුවන් මූලික අඩිතාලම දාන්නේ පෙරපාසල් ගුරුතුමිය. ඒ නිසා ඔබටත් දෙවන්ත කාර්යභාරයක් තියෙනවා. හිරාණ්‍ය මහත්මිය ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද අද අපිත් එක්ක එකතු වුණේ ස්මාර්ට් ස්කිල් පෙරපාසලේ විදුහල්පති නිවන හිරාණ්‍ය චතුරානි කබ්‍රල් මහත්මිය. අයබෝන් කියලා ඔබට සමුදෙන හිරාණ්‍ය මහත්මිය. මොකද මේ පෙරපාසල් ගුරුවරිය කියන්නේ දෙවන්ත කාර්යභාරයක් ඉෂ්ට කරන තැනැත්තියක්. එතුමියට පුළුවන් දරුවෙකුගේ අනාගතය ගොඩනගා ගන්න, අනාගතය ශක්තිමත් කරන්න. හැබැයි ඒ වෙනුවෙන් ගුරුවරියෙක්ට විතරක්ම නෙමෙයි අම්මා තාත්තටත් විශාල වූ කාර්යභාරයක් තියෙනවා. ඔහුගේ හෝ ඇයගේ මේ දෙමව්පියන්ගේ ආදර්ශය තමයි වැදගත් වෙන්නේ. දෙමව්පියෝ පෞල් පරිසරය තුර ගෙනියන ආකාරය තමයි වැදගත් වෙන්නේ. ඒ මූලික පදනම ශක්තිමත් වුණොත් එහෙම මේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන සියලු දෙනාටම හැකියාව හම්බ වෙනවා. පොඩ්ඩන්ගේ ලෝකයේ තුලින් අදට ගිහින් එන තවත් දවසක ඔබේ පුංචි පොඩිත්ත ගැන කතා කරන බලාපොරොත්තු වෙනවා. ඔබට සුබ දවසක්.